හායි යාළුවනේ. හායි යාළුවනේ. අද මම ෆෝන් දෙකකින් කතා කරනවා. එකක් මේ ෆෝන් එක, එකක් ඔයා. හරි. එහෙනම් යාළුවනේ මේක තමයි අපේ පළවෙනි වෝල්ග් එක. අපි පුංචි වෝල්ග් එකක් කරන්න තමයි අද සූදානම් වෙන්නේ. ඉතින් අද විශේෂ දවසක්. මොකද අද තමයි අපි කොරියාවට ඇවිල්ලා අවුරුදු දෙකක් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන අවසාන දවස තමයි දනුලි අද. හරිද? ඊට පස්සේදී ඉතින් මට ඔයාලත් එක්ක කතා කරන්න පුළුවන්, ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් මේ අවුරුදු දෙක කොහොමද අපි ගත කරේ කියලා. දැන් එතකොට මමයි දනුලිගේ අම්මයි කොරියාවට ඇවිල්ලා දැන් දනුලිලත් ඇවිල්ලා ඉන්නවා. එතකොට කොහොමද අපි මේ අවුරුදු දෙක ගත කරේ කියන පුංචිම පොඩි වෙලාවක් අරගෙන පුංචි වෙලාවක් අරගෙන අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අඩුපාඩු වැරදි ඇති. හැබැයි ඉතින් මම හිතනවා මේක අපේ පළවෙනි වෝල්ග් එක වුණ නිසා අඩුපාඩු වුණත් ඔයාලා අපිට කමෙන්ට් කරලා කියන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා. ඉතින් ඇත්තටම දකුණු කොරියාවට ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට වැඩ කරනකොට ඒක එච්චර ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මොකද අපි රැකියාවක් විතරක් කරන්න නෙමෙයිනේ එන්නේ දනුලි. එතකොට අපි ලෙක්චර්ස් යන්න ඕන. ඊට පස්සේ අපි ඊළඟ සෙමෙස්ට්‍රියට අපි කෝස් ෆී එක හදා ගන්න ඕන. ඊට පස්සේ එතකොට අපි අනිතකොට අපේ ඉන්න ජීවත් වෙන ගෙදරට රෙන්ට් ෆීස් ගෙවන්න ඕන. එතකොට අපි කෑම බීම කන්න ඕන. ඒ වගේම එතකොට අපිට තවත් අනිකුත් වියදම් තියෙනවා. ඉතින් ඒක එච්චර අර ගෲප් සමහරක් ගෲප් වල දාලා තියෙන වගේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි. හැබැයි අපිට මහන්සි වුණොතින් අපි මහන්සියෙන් කරොත් අපිට ඒක කරගන්න පුළුවන්. ඇත්තටම මමයි දනුලිගේ අම්මයි ඒ කියන්නේ මගේ යාළුවා එකතු වෙලා මේ වෙනකොට යම් කිසි කිව්වොතින් අපි සක්සස් කිව්වොත් දනුලි මං හරි නේද? ඉතින් එතකොට අපි අද තමයි අපේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ අවසාන දවස. අවසාන දවසේ ඉතින් අපි ලෙක්චර්ස් ගිහිල්ලා අද වේලාසනින් ආවා. ආපස්සට හැරිලා බලද්දී අපි ආපස්සට හැරිලා බලද්දී අපි යුනිවර්සිටි එකෙන් එන්න දුකයි. නමුත් අපේ ජීවිතේ හැරිලා බලද්දී අපේ ජීවිත ගෙවුණු ඔය අවුරුදු දෙක දිහා බලද්දී දනුලිගේ අම්මටත් මටත් ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මොකද අපි ගොඩක් මහන්සි වෙලා